හොඳයි සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දැයි ඔබ සියලුම දෙනා සූදානම් වෙන්නේ බුදු පියාණන් වහන්සේ විසින් ඉස්මතු කොට වදාළ පරම පවිත්‍ර සිරි සද්ධර්මයෙන් විඳක් ශ්‍රවණය කරන්නටයි. ඉතින් ඒක නිසා පින්වතුනි මිනිසෙක් හැටියට ඔබ කල්පනා කරගන්න ඕනේ මේ ඔබේ නිවන ආවරණය වෙන්නේ ඔබේ සසර දිග්ගහෙන්නේ ඔබේ ඇතුළාන්තය කිලුටු වෙන්නේ ඔබ තුලටම එකතු වෙන රැස් වෙන ගොඩ ගැහෙන යම් යම් දේවල් නිසායි. බුද්ධ දේශනාවේ මේ තමන්ගේ ඇතුළාන්තය අධ්‍යාත්මය කිලුටු කරවන්නට තමන්ගේ ඇතුළාන්තය අධ්‍යාත්මය කිලිටි තත්වයකට පත් වෙන්නට උපකාර වෙන දේවල් මාගදී භාෂාවෙන් කිව්වා කිලේශ කියලා. සිංහලෙන් කියනවා කෙලෙස් කියලා. මේ කෙලෙස් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ කෙලෙස් නිසායි ඇතුළාන්තය අධ්‍යාත්මය කිලුටු වෙන්නේ. කෙලෙස් නිසායි ඇතුළාන්තය අධ්‍යාත්මය කෙලෙසෙන්නේ. ඒක නිසා මේ ඇතුළාන්තය අධ්‍යාත්මය කිලුටු කරවන්නට හේතු වෙන කෙලෙස් පුද්ගලයෙක් තුල සදාතනික වශයෙන්ම ක්‍රියාත්මක වෙන දේවල් නෙමෙයි. මේ කෙලෙස් උපදින්නේ අතීත කර්මයක් නිසා හෝ වෙන කෙනෙක් කරපු කර්මයක් නිසා හෝ වෙනත් බාහිර බලවේගයක් නිසා නෙමෙයි. මේ කෙලෙස් බුදුහාමුදුරුවෝ දේශනා කළා ආගන්තුකේහි උපකිලිටේන උපකිලිට්ටං. මේ තමන්ගේ ඇතුළාන්තය අධ්‍යාත්මය කිලුටු වෙන්නේ කෙලෙස් සහිත තත්වයකටපත් වෙන්නේ ආගන්තුක උපකෙලෙස් එකතු කරන නිසායි. එහෙමනම් මිනිසෙක් හැටියට ඔබ තේරුම් ගත යුතුයි මේ ආගන්තුක උපකෙලෙස් එකතු කරනවා කියන්නේ මොකක්ද? ඔබ සියලු දෙනාම මේ ධර්මයේ නොහැසිරෙන පුද්ගලයෙක් හැටියට කටයුතු කරනවා නම් ධර්මයේ තේරුම් නොගත් පුද්ගලයෙක් හැටියට කටයුතු කරනවා නම් මේ ආගන්තුක උපකෙලෙස් එකතු කරනවා. බුද්ධ දේශනාවේ කිව්වා ආගන්තුක උපකෙලෙස් කියලා. සිංහලෙන් කියනවා අහක යන කුණු එකතු කරනවා. එතකොට ඔය අහක යන කුණු එකතු කරන නිසායි තමන්ගේ ඇතුළාන්තය අධ්‍යාත්මය කිලුටු තත්වයකට පත් වෙනවා. ඔබ කිසි කෙනෙක්ගේ ඇතුළාන්තය අධ්‍යාත්මය සදාතනික වශයෙන් කිලුටු වෙලා නැහැ. ඔබ කිසි කෙනෙක්ගේ අධ්‍යාත්මය වෙන බාහිර පුද්ගලයෙක් විසින්
සදාතනිකව කිලුටු කරලා දීලා නැහැ. ඒ වගේමයි ඔබේ ඇතුළාන්තයේ අධ්‍යාත්මය හේතුවක් නැතුව ඉබේම කිලුටු වෙන්නේත් නැහැ. මේ ඇතුළාන්තය කිලුටු වෙන්නේ අධ්‍යාත්මය කිලුටු වෙන්නේ අහක යන කුණු එකතු කරන නිසා. ආගන්තුක උපකෙලෙස් එකතු කරන නිසා. ඒක නිසා බුද්ධ දේශනාවට අනුව ඔබ තුල මේ ආගන්තුක උපකෙලෙස් එකතු කරන ආයතන හයක් ක්‍රියාත්මක වෙනවා. ඇහැ චක්ක ආයතනයේ හැටියට ක්‍රියාත්මක වෙනවා. කන සෝත ආයතනයේ හැටියට ක්‍රියාත්මක වෙනවා. නාසය ගාන ආයතනයේ හැටියට ක්‍රියාත්මක වෙනවා. දිව ජීව ආයතනයේ හැටියට ක්‍රියාත්මක වෙනවා. කය කාය ආයතනයේ හැටියට ක්‍රියාත්මක වෙනවා. මන ආයතනයේ හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේ ඇහැ කන නාසය දිව කාය මන කියන දුරවල් හයම ආයතන හයක් හැටියට යමෙක් තුල ක්‍රියාත්මක වෙන්නේ ඉන්ද්‍රිය සංවරයක් නැති නිසායි. ඉන්ද්‍රිය සංවරයක් නැති නිසා. එතකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මය නොඇසූ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මය අනුගමනය නොකරන ධම්මානුධම්ම පටිපදාවෙහි නොහැසිරෙන සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයන්ට මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න තේරෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ක්‍රමයක් දන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය සංවරය නිකම්ම ඇති වෙන්නේ නැහැ පුද්ගලයෙක් තුල. ඒක ඇති කරගන්න ඕනේ යම් මාර්ගයක් අනුගමනය කරලා ඒ මාර්ගය දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඒ පුද්ගලයා දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදයේ අඥාන, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥාන. මේ දුක්ඛ තේරුම් ගන්නෙ නැහැ, දුක්ඛ සමුදය තේරුම් ගන්නෙ නැහැ, දුක්ඛ නිරෝධ තේරුම් ගන්නෙ නැහැ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව තේරුම් ගන්නෙ නැහැ. අඥානයි. මේ අඥාන පුද්ගලයා ඥානමත්තාය කියන මේ තම නැන පමණින් ධම්මානුධම්ම පටිපදාවෙහි හැසිරෙන්නේ නැති පුද්ගලයා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ නැහැ. ඒ පුද්ගලයාට ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාගේ ඇහැ කන නාසය දිව කාය මන හයම ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔය ඇහැ කන නාසය දිව කාය මන හයම ආයතන හයක් හැටියට ක්‍රියාත්මක වෙනවයි කියන්නෙම ඔය ඇහි කනේ නාසයේ දිවේ කයේ මනේ හයේ ක්‍රියාකාරීත්වය තුල තමන්ගේ හිතට අහක යන කුණු කිලුටු කෙලෙස් උපදවන දේවල් කුණු ගොඩවල් එකතු කරගන්නවා, ඇද ගන්නවා, ආකර්ෂණය කරගන්නවා, අල්ල ගන්නවා. ඒක නිසා පින්නතුනේ මේ අහක යන කුණු ඇහැට චක්කාරම්මණයක් හැටියට අරමුණු වෙන්න පුළුවන්. කනට සද්දාරම්මණයක් හැටියට අරමුණු වෙන්න පුළුවන්. නාසයට ගන්ධාරම්මණයක් හැටියට අරමුණු වෙන්න පුළුවන්. දිවට රසාරම්මණයක් හැටියට අරමුණු වෙන්න පුළුවන්. කයට පොට්ටබ්බාරම්මණයක් හැටියට අරමුණු වෙන්න පුළුවන්. ඒ වගේම මනට ධම්මාරම්මණයක් හැටියට අරමුණු වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ මිනිසෙක් හැටියට දවසක් තුල ජීවත් වෙනකොට ඔය ඇහැ පාවිච්චි කරනකොට රූපාරම්මන එනවා. කන පාවිච්චි කරනකොට සද්දාරම්මන එනවා.
නාසය පාවිච්චි කරනකොට ගන්ධාරම්මන එනවා. දිව පාවිච්චි කරනකොට රසාරම්මන එනවා. කය පාවිච්චි කරනකොට පොට්ටබ්බාරම්මන එනවා. මන පාවිච්චි කරනකොට ධම්මාරම්මන එනවා. එතකොට මේ ආරම්මන බුදු කෙනෙකුටත් එනවා. අරහතුන් වහන්සේ නමකටත් එනවා. සෝතාපන්න සකදාගාමි අනාගාමි ඵලලාභීකුටත් එනවා. පුතග්ජන පුද්ගලයෙකුටත් ආරම්මන එනවා. කාටත් ඇහැ තියෙනවා නම් රූපාරම්මන එනවා. කන තියෙනවා නම් සද්ධාරම්මන එනවා. නාසය තියෙනවා නම් ගන්ධාරම්මන එනවා. දිව තියෙනවා නම් රසාරම්මන එනවා. කය තියෙනවා නම් පොට්ටබ්බාරම්මන එනවා. මන තියෙනවා නම් ධම්මාරම්මන එනවා. එතකොට ඔය ඇහැ කන නාසය දිවකාය මන ක්‍රියාත්මක කිරීම හෝ ඇහැට කනට නාසයට දිවට කායට මනට දුරවල්හයට යම් කිසි ආරම්මණයක් අරමුණු වීම වරදක් හැටියට බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. වරදක් හැටියට කිව්වේ නැහැ. හැබැයි ඔය ඇහැ කන නාසය දිවකාය මන කියන දුරවල් හයටම දවසක් තුල ඔය ආරම්මන හැටියට අරමුණු වෙන දේවල් වලින් යම් දේවල් බුදුහාමුදුරුවෝම දේශනා කළා. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං, සෝත ලෝකේ පිය රූපං සාත රූපං, ගාන ලෝකේ පිය රූපං සාත රූපං, ජීවහා ලෝකේ පිය රූපං සාත රූපං, කාය ලෝකේ පිය රූපං සාත රූපං, මනෝ ලෝකේ පිය රූපං සාත රූපං. කොටසක් දේවල් ඔය ඇහැ කන නාසය දිවකාය මනහය පාවිච්චි කරනකොට පිය රූපං සාත රූපං හැටියට අරමුණු වෙනවා. ඒවා ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි ඒවා වටිනාකමක් හිතට හැඟෙනවා. සාතයි කියන්නේ වටිනාකමක් හැඟෙනවා. පිය රූපං සාත රූපං. ඒ වගේමයි ඔය ඇහැට කනට නාසයට දිවට කායට මනට දොරවල් හයට අරමුණු වෙන සමහරක් දේවල් අප්පිය රූපං අසාත රූපං. ඇහැට චක්කු ලෝකේ අප්පිය රූපං අසාත රූපං, කනට සෝත ලෝකේ අප්පිය රූපං අසාත රූපං, නාසයට ගානං ලෝකේ අප්පිය රූපං අසාත රූපං, දිවට ජීවා ලෝකේ අප්පිය රූපං අසාත රූපං, කයට කාය ලෝකේ අප්පිය රූපං අසාත රූපං, මනට මනෝ ලෝකේ අප්පිය රූපං අසාත රූපං. එතකොට අප්පිය රූප අසාත රූප හැටියටත් පිය රූප සාත රූප හැටියටත් ඒ වගේම තවත් කොටසක් රූප ඔය ඇහැ කන නාසය දිවකය මන හයට ආරම්මන හැටියට එනවා. ඒවා අදුක්කම සුඛ රූප. ඒවා ප්‍රියත් අප්‍රියත් කියන දෙකේම දෝලනයක් ඇති වෙන රූප. එහෙමත් එනවා. එතකොට ප්‍රිය මනාප මිහිරි මధుර රූප හැටියටත් කොටසක් අරමුණු වෙනවා. අප්‍රිය අමිහිරි අමනාප රූප හැටියටත් කොටසක් අරමුණු වෙනවා. ප්‍රිය අප්‍රිය අතර සංසන්දනාත්මක අදුක්කම සුඛ රූප හැටියටත් කොටසක් රූප අරමුණු වෙනවා. හැබැයි හොඳට තේරුම් ගන්න ඕනේ පිය රූපයක් හැටියට අරමුණු වෙන්නෙත් අප්‍රිය රූපයක් හැටියට අරමුණු වෙන්නෙත් අදුක්කම සුඛ එහෙම නැත්නම් ප්‍රිය අප්‍රිය රූපයක් හැටියටත් අරමුණු වෙන්නේ රූපමයි. රූප කාටත් රූපමයි. මේ රූප කිව්වේ මාගදී භාෂාවෙන් මොනවද කියන එක හොඳට තේරුම් ගන්න ඕන.
බුද්ධ දේශනාවේ කිව්වා මේ හැම රූපයකම ඇහෙන් දකින චක්කු රූපයක වුණත්, කනට ඇහෙන සෝත රූපයක වුණත්, නාසයට දැනෙන ගාන රූපයක වුණත්, දිවට දැනෙන જીවහා රූපයක වුණත්, කයට දැනෙන කාය රූපයක වුණත්, මනට මෙනෙහි වෙන මනෝ රූපයක වුණත්, කොයි රූපයක වුණත් තියෙන්නේ චත්තාරෝච මහා භූතා ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර. එතකොට ඔය මහා භූත හතර එකතු කිරීමකින්, ගොඩ ගැනීමකින්, උපාදානය කර ගැනීමකින් තොරව මේ රූපකායක් ක්‍රියාත්මක කරන්න බෑ ඔබට. ඒ නිසා බුද්ධ දේශනාවේ කිව්වා චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. මේ විශ්වය තුල, මේ පැවැත්ම තුල කෙලවරක් කියන්නට බැරි තරම්ම ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර ක්‍රියාත්මක වෙනවා. දැන් අර මහා ප්‍රඥාන් වහන්සේ මේකේ කෙලවරක් හොයන්න යන්න හැදුවා. බුදුහාමුදුරුවෝ කිව්වා මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කෙලවරක් හොයන්න බෑ. කෙලවරක් හොයන්න ගියොත් උමතුවටපත් වෙයි. ඒකින්ද නවතින්න කියලා. ඒක නිසා මේ පැවැත්ම තුල කෙලවරක් කියන්නට බැරි තරම් ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඔය මහා භූත හතරෙන් ඊ타ත්ම සුළු කොටසක් බුදුහාමුදුරුවෝ නියපිඩට පස් ටිකක් අරන් කිව්වා මේ පැවැත්ම තුල තියෙන පඨවි ධාතුවත් මේ නියපිඩට ගත්ත පඨවි ධාතුවත් සංසන්දනය කරලා ඊ타ත්ම සුළු කොටසක් ඔබේ ඔය රූපකාය තුල ඔබට උරුම වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ ඔබේ ඔය රූපකාය හදාගත්තේ, ඔබේ ඔය රූපකාය හැදුනේ, ඔබේ ඔය රූපකාය නිර්මාණය කරගන්න උපකාර වුණේ ඔන්න ඔය විශ්වයේ කෙලවරක් කියන්න බැරි තරම් තියෙන ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරෙන් ඊ타ත්ම සුළු කොටසක් එකට එකතු කරගෙන උපාදානය කරගෙන. හැබැයි ඔබ මේ ඊ타ත්ම සුළු කොටසක් එකට එකතු කරගෙන හදාගත්ත රූපකාය ඊට පස්සේ උපතේ සිට මරණය දක්වාම ඔය අධ්‍යාත්මික රූපකායෙන් බාහිර රූපකායට සම්බන්ධ වෙන්න පුළුවන්. ඇහෙන් රූප දකින්න පුළුවන්. කනෙන් ශබ්ද අහන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳ විඳින්න පුළුවන්. දිවෙන් රස බලන්න පුළුවන්. කයෙන් පහස විඳින්න පුළුවන්. මනසින් අරමුණු මෙනෙහි කරන්න පුළුවන්. ඒවත් රූප. ඒවත් චක්කු රූප, සෝත රූප, ගාන රූප, જીවා රූප, කාය රූප, මනෝ රූප. එහෙමනම් මේ මාගදී භාෂාවෙන් රූප කිව්වේ අපි සිංහල භාෂාවෙන් කියන පින්තූර රූප නෙමෙයි. අර රූප රාමු කරන රූප නෙමෙයි. මාගදී භාෂාවේ රූප කිව්වේ අපේ හිතට අරමුණු කරගන්න තියෙන, අපිට පරිහරණය කරන්න තියෙන, අපේ ඇහැට කනට නාසයට දිවට කයට මනට දොරවල් ආයත අරමුණු වෙන ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරට අදාළ දේවල්. එතකොට දැන් මේ වගේ රූපයක් ඇහැට චක්කු රූපයක් ඇටියට හෝ කනට සද්ද රූපයක්, සෝත රූපයක් ඇටියට, නාසයට ගන්ධ රූපයක් ඇටියට, දිවට රස රූපයක් ඇටියට, කයට පොට්ටබ්බ රූපයක්, කාය රූපයක් ඇටියට, මනට මනෝ රූපයක් ඇටියට අරමුණු වෙනකොට කාටත් මේ රූප කොටස එකම දෙයක් තියෙනවා.
ඔබට උනත් මට උනත් කාට උනත් මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර ඇර වෙනත් දෙයක් පරිහරණය කරන්න භාවිතයට ගන්න මේ පැවැත්ම තුල හම්බෙන්නේ නැහැ. හැබැයි ඔය රූප ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට තම තමන්ට ඔය රූපවලට අදාළ කොටසක් දේවල් පිය රූපං සාත රූපං වෙනවා. ප්‍රිය වෙනවා. වටින දෙයක් වෙනවා. තවත් කොටසක් ඔය රූපම අප්‍රිය රූපං අසාත රූපං වෙනවා. ඒවා අප්‍රියයි. අමිහිරි. තවත් කොටසක් ඔය රූප ප්‍රිය අප්‍රිය රූප බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රිය බව හෝ අප්‍රිය බව උපදින්නෙත් ක්‍රියාත්මක වෙන්නෙත් පුද්ගලයෙක්ගේ ඇතුළාන්තයේ තුල අධ්‍යාත්මය තුල පමණයි. ඒවර බාහිර ලෝකේ ස්වභාවිකව පවතින දේවල් නෙමෙයි. බාහිර ලෝකේ ස්වභාවිකව ක්‍රියාත්මක වෙන්නේ අර ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා. ඒවා ප්‍රියයි කියලා ගන්නෙත් අප්‍රියයි කියලා ගන්නෙත් ප්‍රියයි අප්‍රියයි කියලා මැනගන්නෙත් තමන්ගේම ඇතුළාන්තයේ තුල ක්‍රියාත්මක වෙන මිනුම් දණ්ඩකින් මාන්නයකින් කෝදුවකින්. ඒක නිසා මේ මිනුම් දණ්ඩ මාන්නය කෝදුව ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ අවස්ථාවෙන් අවස්ථාවට විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. බුද්ධ දේශනාවේ කිව්වා අනේක රූපං. මේ රූප පිළිබඳව අනේක වූ ආකාරයට පුද්ගලයේ ක්‍රියාත්මක වෙනවා රූප එකතු කරගෙන. එතකොට යම් කිසි පුද්ගලයෙකුට ප්‍රියයි කියලා යම් රූපයක් අරමුණු වුණොත් ඇහැට කනට නාසයට දිවට කායට මනට හයටම පුතඥ පුද්ගලයා ඒ ප්‍රිය රූපයට ඇලෙන ස්වභාවයකින් කටයුතු කරනවා. අප්‍රිය රූපයක් අරමුණු වුණොත් පුතඥ පුද්ගලයා ඒ අප්‍රිය රූපයට ගැටෙන ස්වභාවයකින් කටයුතු කරනවා. ඒ වගේමයි ප්‍රිය අප්‍රිය රූපයක් අරමුණු වුණාම පුතඥ පුද්ගලයා ඒ අරමුණ දිගේ සංසන්දනය කරන මනින ස්වභාවයකින් කටයුතු කරනවා. ඉතින් ඒක නිසා පින්නතුනේ සියලුම පුතඥ පුද්ගලයන් තුල මේ ප්‍රිය දෙයට ඇලෙන ස්වභාවය අප්‍රිය දෙයට ගැටෙන ස්වභාවය ප්‍රිය අතර සංසන්දනය කරන මනින ස්වභාවය නියත වූ ගති ලක්ෂණ තුනක් හැටියටම ක්‍රියාත්මක වෙනවා. සියලු පුතඥ පුද්ගලයන්ට මේක තියෙනවා. ඒ නිසා සියලු පුතඥ පුද්ගලයෝ කැමැත්තෙන්ම ප්‍රිය දෙයට නිතර නිතරම ඇලෙනවා. කැමැත්තෙන්ම අප්‍රිය දෙයට නිතර නිතරම ගැටෙනවා. කැමැත්තෙන්ම ප්‍රිය අප්‍රිය අතර නිතර නිතරම මනිනවා. එතකොට යම් කිසි පුද්ගලයෙකුට මේ ඇහැට කනට නාසයට දිවට කායට මනට දොරවල් හයටම ප්‍රිය රූපයක් හෝ අප්‍රිය රූපයක් හෝ ප්‍රිය අප්‍රිය රූපයක් ආරම්මණයක් හැටියට ආවහම ඒ ප්‍රිය රූපය නිසා පුද්ගලයා තුල සුඛ වේදනාවක් උපදිනවා. ඒක සුවදායකයි, සැපවත්. අප්‍රිය රූපය නිසා දුක්ඛ වේදනාවක් උපදිනවා. ඒක දුක්ඛදායකයි. ඒ වගේමයි ප්‍රිය අප්‍රිය රූපය නිසා අදුක්ඛම සුඛ වේදනාවක් උපදිනවා. ඒක මේ අදුක්ඛම සුඛ කිව්වේ සැප දුක දෝලණය වෙනවා. සැපක් තියෙනවා හැබැයි දුකත් එක්ක සංසන්දනය කරනවා. දුකක් දැනෙනවා හැබැයි පොඩි සැපකුත් තියෙනවා. ඒක සංසන්දනය කරනවා. අන්න ඒකයි අදුක්ඛම සුඛ. සැප දුක දෝලණය වෙනවා.
සංසන්දනය කරනවා. එතකොට මේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියන වේදනා අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකුටත් උපදිනවා, මගඵල ලැබූ කෙනෙකුටත් උපදිනවා, අරහතුන් වහන්සේ නමකටත් උපදිනවා, බුදු කෙනෙකුටත් උපදිනවා. වේදනාව කාටත් උපදිනවා. සුඛ වේදනාවත් උපදිනවා, දුක්ඛ වේදනාවත් උපදිනවා, අදුක්ඛම සුඛ වේදනාවත් තුනම උපදිනවා. ඒක කාටත් පොදු දෙයක්. එතකොට මේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව උපත ලැබුවාම අසුතවත් පෘථග්ජන පුද්ගලයා මේ සුඛ වේදනාව නන්දති, අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. මේ සුඛ වේදනාවක් ලැබුණාම මේ සුඛ වේදනාව පිනවා ආස්වාදයක් ලබනවා. නන්දති, අභිනන්දති, අභිවදති, අනික් අයටත් මේකේ වටිනාකම ගැන වචන කතා කරනවා. අජ්ජෝසාය තිට්ඨති, ඒ දිගේම බැසගෙන ආස්වාදයක් ලබනවා. සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියලා බුදුහාමුදුරුවෝ. එතකොට මේ සුඛ වේදනාව පිනවා ආස්වාදනය කළාම ඒ පුද්ගලයාට එකෙන් තෘප්තියක් ලැබෙනවා, සතුටක් ලැබෙනවා, සැපවත් හැඟීමක් උපදිනවා. හැබැයි එයා දන්නේම නැතුව එයා තුල රාගානුසය අලුතෙන් උපදිනවා. රාගානුසය අලුතෙන් උපදිනවා. ඒක දන්නේ නැහැ. එයා දන්නේ මේ ප්‍රියමනාප දෙයට ඇලෙනකොට සතුටක්, සුවයක්, සැපයක්, ආස්වාදයක් ලබන්න පුළුවන් කියලා දන්නවා, ආස්වාදේ විඳිනවා. හැබැයි දන්නේම නැතුව රාගානුසය අලුතෙන් එකතු වෙනවා. ඒ වගේමයි අසුතවත් පෘථග්ජන පුද්ගලයෙකුට දුක්ඛ වේදනාවක් ආවහම ඒ දුක්ඛ වේදනාව සෝචති, කිලමති, පරිදේවති, උරත්තාලින් කන්දති, සම්මෝහං ආපජ්ජති. අඬනවා, හැපෙනවා, වැළපෙනවා, පශ්චාත්තාප වෙනවා, තැවෙනවා, දැවෙනවා, හූල්ලනවා, කනගාටුව ප්‍රකාශ කරනවා. ඒවා ඔක්කොම මේ දුක්ඛ වේදනාවට ගැටෙන, විඳවා ආස්වාදනය කරන ස්වභාවය. ඉතින් ඒක නිසා පෘථග්ජන පුද්ගලයෙකුට ආස්වාදයක් ලැබෙන්නේ ප්‍රිය මනාප මිහිරි මధుර දේවල් වලින් විතරක් නෙමෙයි. අප්‍රිය අමිහිරි අමනාප දේවල් වලට අඬන්න, වැළපෙන්න, හැපෙන්න, හූල්ලන්න, කනගාටු වෙන්න ඒවටත් පුද්ගලයෙක් කැමති. ඒවටත් කැමැත්තෙන්ම ක්‍රියාත්මක වෙනවා, කැමැත්තෙන්ම බැඳෙනවා. ඒ දිගේ විඳවා ආස්වාදයක් ලබනවා. එතකොට අප්‍රිය අමීරි අමනාපදී විඳවා ආස්වාදයක් ලබනකොට ඒ පුද්ගලයා තුළ පටිඝානුසය අලුතෙන් උපදිනවා. හැබැයි එයා දන්නේ නැහැ එහෙම එකක් වෙනවයි කියලා. එයා හිතන්නේ මේ අප්‍රිය අමීරි අමනාප දේවල් වලට, දුක් වේදනාවක් උපදින දේවල් වලට පොඩ්ඩක් කේන්ති ගත්තාම, පසුතැවුනහම, දුක ඉවර වෙනකන් ඇඬුවාම වැඩේ හරි කියලා. එයාට එකෙන් ආස්වාදයක් ලැබෙනවා. නමුත් එයා දන්නේ නැතුව එයා තුල පටිඝානුසය උපදිනවා. ඒ වගේමයි අදුක්ඛම සුඛ වේදනාවක් ආවහම පෘථග්ජන පුද්ගලයා මේ අදුක්ඛම සුඛ වේදනාව මන ආස්වාදනය කරනවා. බුදුහාමුදුරුවෝ කිව්වා
සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං අප්පජාන. මේ විපරිණාමය තේරුම් ගන්න දන්නේ නැහැ. ඒ පුද්ගලයා විපරිණාමය ගැන තීරණයක් ගන්න, තේරුමක් ගන්න, අදහසක් ගන්න බැරුව තමන්ට දැනෙන සැපේ සුවය දුකත් එක්ක සංසන්දනය කරනවා. තමන්ට දැනෙන දුක සැපයත් එක්ක සංසන්දනය කරනවා. දෙකම සංසන්දනය කරනවා නම් අදුක්කම සුඛ වේදනාව මන එකෙන් ආශාදයක් ලබන්න කටයුතු කරනවා. එතකොට අදුක්කම සුඛ වේදනාව මන ආස්වාදනය කරන්නට කටයුතු කරන පුද්ගලයා තුල ඒ පුද්ගලයා දන්නේම නැතුව අවිජ්ජා අනුසය අලුතෙන් උපදිනවා. අවිජ්ජා අනුසය අලුතෙන් උපදිනවා. එතකොට දැන් මේක හොඳට කල්පනා කරලා බැලුවොත් මේ සුඛ වේදනාව පිනවා ආස්වාදනය කිරීමෙන් රාගානුසය උපදිනවා. දුක්ඛ වේදනාව විඳවා ආස්වාදනය කිරීමෙන් පටිඝානුසය උපදිනවා. අදුක්ඛම සුඛ වේදනාව මන ආස්වාදනය කිරීමෙන් අවිජ්ජා අනුසය උපදිනවා. වැඩි හරියක්ම දවසක් තුල උපදින්නේ අවිජ්ජා අනුසය. මන සසඳ ආස්වාදනය කරලා උපද්දව ගන්න අනුසය. ඉතින් ඒක නිසා හොඳට මේවා තේරුම් ගන්න ඕනේ. මේවා තමන් තුලයි ක්‍රියාත්මක වෙන්නේ. මේ මාගදී භාෂාවෙන් වචන පාවිච්චි කරලා මේවා කිව්වට මේ වචන වලින් තේරුම් ගත යුතු ක්‍රියාකාරීත්වය, ක්‍රියාදාමය, ධර්මතාවය තමන් තුල හොඳට තේරුම් ගන්න ඕනේ, හඳුන ගන්න. එතකොට යම් කිසි පුද්ගලයෙක් ප්‍රිය මනාප මිහිරි මధుර දේ පිනවා ආස්වාදනය කළා රාගානුසය උපදවා ගන්නවා නම් අප්‍රිය අමිහිරි අමනාප දේ විඳවා ආස්වාදනය කළා පටිඝානුසය උපදවා ගන්නවා නම් ප්‍රිය අතර සංසන්දනය කර මන අවිජ්ජානුසය උපදවා ගන්නවා නම් ඒ පුද්ගලයා මේ අනුසය උපද්දවන හැම අවස්ථාවකම අලුතෙන් සසර දිග්ගසව ගන්නවා. අලුතෙන් පැවැත්ම දික් කර ගන්නවා. අලුතෙන් නිවන වහ ගන්නවා. එතකොට හොඳට තේරුම් ගත යුතුයි මේ නිවන වහගන්නේ, සසර දික් කරගන්නේ අලුතෙන්මයි. අලුතෙන්මයි. මේ අලුතෙන් සසර දික් කරගන්නේ, නිවන වහගන්නේ අනුසය උපද්දවන නිසායි. එහෙමනම් මොකද්ද මේ අනු, මොකද්ද මේ සය? වචන දෙකක්. සය කිව්වේ යමක් එකතු වෙනවා, ගොඩ ගැහෙනවා, රැස් වෙනවා, තැන්පත් වෙනවා. අනු කිව්වේ පෙර නොතිබූ, පෙර නොවිරු යමක් අලුතෙන් උපදිනවා. එහෙමනම් ඔබ තුල පෙර නොතිබූ, පෙර නොවිරු යමක් අලුතෙන් හිතක කෙලෙසයක් හැටියට උපත ලැබලා ඒක තමන්ගේ ඇතුළාන්තයට, අධ්‍යාත්මයට එකතු වෙනවා නම්, ගොඩ ගැහෙනවා නම්, රැස් වෙනවා නම්, තැන්පත් වෙනවා නම්, මුල් බැහැ ගන්නවා නම් ඒක අනුසය. අනුසය හැටියටයි එකතු කරගන්නේ. එකතු කරගත්තා නම් ආශය හැටියට ඒක තැන්පත් වෙනවා. එකතු කරගෙන අවසන් නම් ආශය හැටියට තැන්පත් වෙනවා. එතකොට ඔබ ගාව එහෙම තැන්පත් වෙච්ච ආශය මනෝමය කාය තුල තියෙනවා. ඒක සද්ද නැතුව තියෙනවා. එක පාට ඒ වේ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. මේක නිසා මේ ආශය කොච්චර කොහොමද එකතු කරගත්තත්
අනුසය අලුතෙන් එකතු කිරීම ඔබට දැන් ඉඳන් නවත්තන්න පුළුවන් වුණොත් අර පරණ ආසය දවස් 7කින් අවසන් කරන්න පුළුවන්. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ හොයාගත්ත ක්‍රමය. ඒක නිසා මේ අනුසය ආසය හරියට තේරුම් ගන්න ඕනේ. රාගානුසය අලුතෙන් උපදවා ගත්තාම ඒක කාමාශය හැටියට තැන්පත් වෙනවා. පටිඝානුසය අලුතෙන් උපදවා ගත්තාම ඒක භවආශය හැටියට තැන්පත් වෙනවා. අවිජ්ජානුසය අලුතෙන් උපදවා ගත්තාම ඒක අවිජ්ජා ආශය හැටියට තැන්පත් වෙනවා. යම් කිසි කෙනෙක් කොච්චර හොඳට මේ දහම අහලා දැනගත්තත් මේ බණ අහන මේ වෙලාවේ සමහර විට මේ කියන දේවල් ඔබට කිරිපැණි වගේ තේරෙනවා වෙන්න පුළුවන්. හැබැයි එකවරක් අවිජ්ජා අනුසය උපදවා ගත්තොත් මින් ඉදිරියට තේරිච්ච ඒවා ඔක්කොම ආයෙ තේරෙන්නේ නැතුව යනවා. තේරිච්ච ඒවා ඔක්කොම ආයෙ තේරෙන්නේ නැතුව යනවා. එකවරක් රාගානුසය උපදවා ගත්තොත් තේරිච්ච ඒවා ඔක්කොම ආයෙ තේරෙන්නේ නැතුව යනවා. එකවරක් පටිඝානුසය උපදවා ගත්තොත් තේරිච්ච ඒවා ඔක්කොම ආයෙ තේරෙන්නේ නැතුව යනවා. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ දහම අහ ගැනීම හෝ දහම දරා ගැනීම නිවනට ප්‍රමාණවත් නැහැ. ප්‍රායෝගිකව අනුසය නූපදවාස් කරන්නට කටයුතු කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කළේ මේ අනුසය උපදින ආකාරය, අනුසය උපදින අවස්ථාව හරියටම යම් කිසි කෙනෙකුට තේරුම් අරගෙන මේ අනුසය නූපදවාස් කරන්න පුළුවන්. අනුසය නූපදවාස් කරන්න පුළුවන්. අනුසය නූපදවා අස්කලොත් අතීතයේ තමන් එකතු කරගත්ත ආසය ඒවා සදාතනික නැහැ. ඒවත් විපරිණාමයටපත් වෙනවා. ඒවත් විපරිණාමයටපත් වෙනවා. අනුසය එකතු කිරීම නවත්තන්න පුළුවන් වුණොත් අතීතයේ එකතු කරගත්ත සියලු ආසය විපරිණාමයටපත් වෙලා අහෝසි වීමත් සමග තමන්ගේ ඇතුළාන්තයේ අධ්‍යාත්මය පූර්ණ වශයෙන්ම නික්ලේශී තත්වයකට පත් කරගන්න පුළුවන්. එහෙමනම් හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ දේශනාවේ ආගන්තුකේහි උපකිලිට්ඨේන උපකිලිට්ඨං කිව්වේ මෙතන තියෙන වචන කීපයක්. ආගන්තුකේහි අහක යන දේවල් එකතු කරගෙන උපකිලිට්ඨේන කියන්නේ මේ උපකලෙස් වලින් කිලුටු වෙනවා. ඒ කියන්නේ අර සුඛ වේදනාව පිනවා ආස්වාදයක් ලබනවා. දුක් වේදනාව විඳවා ආස්වාදයක් ලබනවා. අදුක්කම සුඛ වේදනාව මනවන ආස්වාදයක් ලබනවා. ආස්වාදයක් ලැබුවොත් අනිවාර්යෙන්ම අනුසය උපදිනවා. ඒකයි උපකිලිට්ඨ. කිලුටු තත්වයකට පත් වෙනවා. අතුලාන්තයේ කිලුටු කරගන්න. එතකොට මේ අනුසය උපදවා ගන්නට කටයුතු කිරීම නිසායි අතුලාන්තයේ අධ්‍යාත්මය කිලුටු වෙන්නේ. අනුසය උපදවා ගත්තොත් පමණයි ආශය හැටියට යමක් අලුතෙන් තමන්ගාව තැන්පත් වෙන්නේ. එතකොට ඔය ආශය හැටියට තැන්පත් කරගෙන තියෙන අතීත කෙලෙස් මලකඩ තට්ටු අත් නොහැර ඒවත් විපරිණාමයටපත් වෙන්න නොදී ඒවත් නැවතත් කාම විතක්ක ਵਿਚාර කර ව්‍යාපාද විතක්ක ਵਿਚාර කර විහිංසා විතක්ක ਵਿਚාර කර නැවත අනුසය උපදවා ගන්න පුතඥ පුද්ගලයෙක් හැටියට ඔබ කටයුතු කරනවා.
එහෙමනම් මේ දෙආකාරයෙන්ම තේරුම් ගන්න ඕනේ. පෙර නොතිබූ පෙර නොඋපන් සම්බන්ධතා අලුතෙන් ඇති කර ගන්නවා. අතීතයේ ඇති කරගත්ත සම්බන්ධතා නැවත කාම විතක්ක ਵਿਚාර කර කර, නැවත ව්‍යාපාද විතක්ක ਵਿਚාර කර කර, නැවත විහිංසා විතක්ක ਵਿਚාර කර කර ඒවත් අලුත් සම්බන්ධයන් බවට පත් කරමින් පවත්වගෙන යනවා. එතකොට මේ අලුතෙන් සම්බන්ධතාවයන් උපදවා ගැනීම, අනුසය උපදවා ගැනීම නවත්ත ගන්න බැරි වෙන්නේ ඒ සඳහා අනුගමනය කළ යුතු අනුගමනීය ප්‍රතිපදාවක් ඔබට තේරිලා නැති නිසායි, අනුගමනය නොකරන නිසායි. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ අනුසය උපදවන එක නවත්තන්න ආවට ගියාට නොයෙකුත් ලෞකික භෞතික පිළියම් යොදලා වැඩක් නැහැ. මේ අනුසය උපදවන එක නවත්තන්න නම් ඒ සඳහාම අනුගමනය කළ යුතු, භාවිතයට ගත යුතු, අභ්‍යාස කළ යුතු ඒක ධර්මයක් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. එකම ධර්මයක් භාවිතයට ගන්නකොට, බහුලව භාවිතයට ගන්නකොට අනුසය උපදවන එක නවත්තන්න පුළුවන්. සතර ධර්මයක් පූර්ණේ වෙනවා. බුද්ධ දේශනාවේ කිව්වා එක් දහමක් භාවිතයට ගන්නකොට, බහුලව භාවිතයට ගන්නකොට සතර දහමක් පූර්ණේ වෙනවා. සතර දහමක් භාවිතයට ගන්නකොට, බහුලව භාවිතයට ගන්නකොට සත්‍ය ධම්මේ පරිපූර්ණයි. දහම් හතක් පූර්ණයි. දහම් හතක් භාවිතයට ගන්නකොට, බහුලව භාවිතයට ගන්නකොට ද්වේ ධම්මේ පරිපූර්ණයි. දහම් දෙකක් පූර්ණේ වෙනවා. දහම් දෙකක් කිව්වේ විඥා විමුක්තිය, අරහන්ත ඵලයි. දහම් හතක් කිව්වේ සත්‍ය බොජ්ජංග. දහම් හතරක් කිව්වේ සතර හතිපට්ඨාන. ඔය නම් වශයෙන් දැනගත්තාම ඇති. ඔය එකක් ගැනවත් වචනයක්වත් දැනගත්තත්, අඩුම නම් වශයෙන්වත් දැන නොගත්තත්, අර එකම දහම දැනගෙන භාවිතයට ගන්නකොට, බහුලව භාවිතයට ගන්නකොට අතර දහමක් පූර්ණේ වෙනවා, දහම් හතක් පූර්ණේ වෙනවා, දහම් දෙකක් පූර්ණේ වෙනවා. මොකද්ද මේ එකම දහම? මේ බුද්ධ දේශනාවේ එකම දහමක් ඇටියට ඒක ධම්මපාලිය විග්‍රහ කරලා තියෙන්නේ ආනාපාන සති සමාධි භික්කවේ ඒක ධම්ම. ආනාපාන සති සමාධිය එකම දහම, එකම ධර්මය. භාවිතයට ගන්නකොට, බහුලව භාවිතයට ගන්නකොට චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති. සතර හතිපට්ඨානය පරිපූර්ණ වෙනවා. සතර හතිපට්ඨානය භාවිතයට ගන්නකොට, බහුලව භාවිතයට ගන්නකොට සත්බොජ්ජංගේ පරිපූර්ණයි. සත්බොජ්ජංග පූර්ණේ වෙනවා. සත්බොජ්ජංග භාවිතයටපත් වෙනකොට, බහුලව භාවිතයටපත් වෙනකොට විඥා විමුක්තිය පූර්ණේ වෙනවා, අරහන්ත ඵලයටම පත් වෙනවා. එහෙමනම් මේ සත්බොජ්ජංග පිළිබඳව හෝ සතර හතිපට්ඨාන පිළිබඳව හෝ දැනුමක් නැති කෙනෙකුට උනත් මේ ආනාපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්නට හොඳට තේරුම් ගත්තා නම්, දැනගත්තා නම්, භාවිතයට ගන්නවා නම් ඒ පුද්ගලයා තුළ මේ ක්‍රියාවලිය ධම්මා ධම්මේ පරිපූර්ණති, ධර්මතාවයෙන්ම පූර්ණේ වෙනවා. ආයෙව එකින් එක කටපාඩම් කරගෙන කරන්න දෙයක් කරන්න තියෙන්නේ ආනාපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීම. එතකොට ආනාපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න පුළුවන් නම් යම් පුද්ගලයෙකුට, අන්න ඒ පුද්ගලයාට පමණයි පුළුවන්කම තියෙන්නේ වර්තමාන මොහොතේ තමන් තුළ උපදින්නට එන අනුසය නෝපදවා අස් කරන්න. අනුසය නෝපදවා
අස් කරන්න. එතකොට ආනාපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න නම් අනුසය නෝපදවා අස් කරන්නට උපකාර වෙන කර්මස්ථාන හොඳට තේරුම් ගන්න. කර්මස්ථාන 10ක් තියෙනවා. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, චාගානුස්සති, සීලානුස්සති, දතානුස්සති, ආනාපාන සති. දස අනුස්සති. දස අනුස්සති. ඉතින් ඒක නිසා මේ දස අනුස්සති බුදුහාමුදුරුවෝ මේ අනුස්සති 10ක් දේශනා කළා. අනුස්සති 10ක් දේශනා කරලා මේ අනුස්සති 10න් අනුස්සති 6ක් වෙනම විග්‍රහ කළා. අනුස්සති 4ක් වෙනම අරගෙන උක්ත කරලා මතු කරලා පණ පිටවල නිर्देश කළා. මේ අනුස්සති 4 තමයි මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. මෙන්න මේ කියන අනුස්සති 4 සතර අනුස්සති. මේ සතර අනුස්සති මිනිසෙක් හැටියට මේ දහමක් අහලා තේරුම් ගත්ත කෙනෙකුට භාවිතයට ගන්න පුළුවන්. අභ්‍යාස කරන්න පුළුවන්. මේ සතර අනුස්සති භාවිතයට ගැනීමෙන් අභ්‍යාස කිරීමෙන් සිද්ධ වෙන්න ඕන පරමාර්ථයක් තියෙනවා. මේ පරමාර්ථය තමයි වර්තමාන මොහොතක අලුතෙන් උපදින්නට එන අනුසය නෝපදවා අස් වෙන්න. අනුසය අස් වෙන්නේ නැත්තම් ඒ වඩලා තියෙන්නේ අනුස්සති කියන්න බෑ. එහෙමනම් අනුස්සති වැඩිීමේ ප්‍රතිඵලය වර්තමාන මොහොතේ අලුතෙන් උපදින්නට එන අනුසය නෝපදවා අස්කිරි. අස්වි. එතකොට පින්වතුනි ඔබ තුල මේ අනුසය උපදින්න පුළුවන් වෙන්නේ වර්තමාන මොහොතක. හැබැයි හැම වර්තමාන මොහොතෙම අනුසය උපදින්නේ නැහැ. බැරි වෙලාවත් හැම වර්තමාන මොහොතෙම අනුසය උපදිනවා නම් ඔබට කීයටවත්ම මේ දහමක් අනුගමනය කරන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. හැම වර්තමාන මොහොතෙම අනුසය උපදින්නේ. මේ අනුසය උපදින්නේ දවසක් තුල ඊ타ත්ම සුළු අවස්ථා කීපයක පමණයි. අනිත් හැම අවස්ථාවකම ඔබ ඔය ඇහැ පාවිච්චි කළත්, කන පාවිච්චි කළත්, නාසය පාවිච්චි කළත්, දිව පාවිච්චි කළත්, කය පාවිච්චි කළත්, මන පාවිච්චි කළත් ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ අව්‍යාකත සිතක්. මේ අව්‍යාකත සිතක් කිව්වේ තමන්ට ප්‍රතිවිපාක දෙන්න, පටිසන්දෙන්න, තමන්ගේ ඇතුළාන්තයේ කිලුට වෙන්න උපකාර වෙන කිසිම දෙයක් ක්‍රියාත්මක නොවන සිතක්. ඒ විතරක් නෙමේ තමන්ට නිවෙන්න, මිදෙන්න, නිදහස් වෙන්න, පිරිසිදු වෙන්න උපකාර වෙන කිසිම දෙයක් ක්‍රියාත්මක නොවන සිතක්. එතකොට අභ්‍යාගත සිතකින් කුසලයේ වඩා වර්ධනය වෙන්නෙත් නැහැ, ඇතුළාන්තයේ පිරිසිදු වෙන්නෙත් නැහැ. අකුසලයේ වඩා වර්ධනය වෙන්නෙත් නැහැ, ඇතුළාන්තයේ කිලුටු වෙන්නෙත් නැහැ. ඒ නිසා එවන් සිතකින් අනුසය උපදින්නෙත් නැහැ. එවන් සිතකට අනුස්සති වඩලා වැඩකුත් නැහැ. ප්‍රායෝගිකව අනුසය අස් වෙන්නේ නැහැ. හැබැයි ඔය අභ්‍යාගත සිතින් කටයුතු කරන පුද්ගලයාට වරින් වර ආගන්තුක උපකලෙස් එනවා. අහක යන කුණු එනවා. ප්‍රිය අරමුණු හැටියට එනවා. අප්‍රිය අරමුණු හැටියට එනවා. ප්‍රිය අරමුණු හැටියට එනවා. එනකොටම ඒවට කැමැත්තෙන් බැඳෙනකොට, පටිච්ච වෙනකොට අව්‍යාකත සිත යටපත් වෙලා සංකාර සිතක්
උපදවන සංකාර සිතින් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මාගධී භාෂාවෙන් කිව්ව බුද්ධ දේශනාවේ මේ ආගන්තුක උපකලෙස් එකතු කරගන්නට කටයුතු කරන සිත සංකාර සිත. සංකිවේ යමක් එකතු කරගන්න, ගොඩ ගහගන්න, රැස් කරගන්න, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යමක් මගේ කරගන්න, සන්තකයට ගන්න, පාලනයට ගන්න, වශගයට ගන්න, උපාදානය කරගන්න ක්‍රියාවක් කරනවා නම් කාය. එතකොට යමක් මගේ කරගන්න, මමත්වයෙන් ගන්න, උපාදානය කරගන්න, අල්ල ගන්න, එකතු කරගන්න, සන්තකයට ගන්න යම් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාව කරන්නේ සංකාර සිතකින්. සංකාර සිතක් උපදින්නේ නැහැ ප්‍රිය අරමුණක් හෝ අප්‍රිය අරමුණක් හෝ ප්‍රිය අප්‍රිය අරමුණක් අරමුණු වෙන්නේ නැති කිසිම වෙලාවක. ඒක නිසා Tamanට ප්‍රියමනාප මීඩිය අරමුණක් නම් ආවේ ප්‍රිය දෙයට ඇලීමේ චේතනාවෙන් සංකාර සිත් පවත්වනවා. අප්‍රිය අරමුණක් නම් අරමුණුනේ අප්‍රිය දෙයට ගැටීමේ චේතනාවෙන් සංකාර සිත් පවත්වනවා. ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරන අරමුණක් නම් අරමුණුනේ ඒ දිගේ මැනීමේ චේතනාවෙන් සංකාර සිත් පවත්වනවා. සංචේතනා කරනවා. යමක් එකතු කර ගන්නට, ගොඩ ගහ ගන්නට, සන්තකයට ගන්නට, මගේ කර ගන්නට, උපාදානය කර ගන්නට චේතනාවක් පවත්වනවා. එතකොට සංචේතනාවක් පැවැත්වුවොත් සම්පස්සයක් ඒ පුද්ගලයා තුළ බිහි වෙනවා. Tamanට ප්‍රියයි කියලා, සුවයි කියලා දේවල් ස්පර්ශ වෙනවා හිතට. Tamanට අප්‍රියයි කියලා, දුක්ඛයි කියලා දේවල් හිතට ස්පර්ශ වෙනවා. ඒ වගේම Tamanට අදුක්කම සුඛයි කියලා ස්පර්ශ වෙනවා. මේ ස්පර්ශ වෙන්නේ හිතට. අර ඇහැට රූපයක් ස්පර්ශ වීම පස්ස. හිතට යමක් ප්‍රියයි අප්‍රියයි කියලා ඇහැ කන නාසය දිවකය මන හයෙම ගන්න දෙයක් ස්පර්ශ වීම සංපස්ස. සංපස්ස වෙනවායි කිව්වේ එතන තියෙනවා ඇත්ත වශයෙන්ම ගති ලක්ෂණ තුනක්. අපි එකක් ගත්තොත් තමන්ගේ ඇහැ අසංවරව ආයතනයක් හැටියට ක්‍රියාත්මක වෙන්න ඕන. තමන් ඇහැට දකින රූපය ප්‍රිය වෙන්න ඕනේ, එක්ක අප්‍රිය වෙන්න. ඒකට කැමැත්තෙන් බැඳිලා තමන් තුල විඥාන ශක්තියක්, වේගයක්, ආවේගයක්, චිත්තාවේගයක්, වේමත්තතාවයක්, විකෘති ඥාන ශක්තියක් උපදින්න ඕනේ. තුනයි. ඔන්න ඔය තුනම එකම වර්තමාන මොහොතක එකටම උපත ලැබලා ස්පර්ශයක් ඇති වෙනවා නම් හිතට, අන්න ඒකයි සම්පස්සය. ඒක ඇහෙන් වෙනවා නම් චක්කු සම්පස්සය, කන මුල් කොටගෙන නම් සෝත සම්පස්ස, නාසය මුල් කොටගෙන නම් ගාන සම්පස්ස, දිව මුල් කොටගෙන නම් જીවහා සම්පස්ස, කය මුල් කොටගෙන නම් කාය සම්පස්ස, මන මුල් කොටගෙන නම් මනෝ සම්පස්ස. එතකොට මේ සංචේතනා පවත්වනවා නම්, සම්පස්සයක් ඇති වෙනවා නම්, අන්න ඒ පුද්ගලයා තුලයි සංකාරයක් උපදී. වෙන කිසිම පුද්ගලයෙක් තුල කිසිම අවස්ථාවක මේ හේතුවක් නැතුව ඉබේම එකපාරටම සංකාරයක් උපදින්නේ නැහැ. මේකට හේතුවක් තියෙනවා. හේතුව සංචේතනා පැවැත්වීම. හේතුව සම්පස්ස වීම. ඒ නිසායි සංකාරයක් උපදින්නේ. එතකොට මේ සංකාර සිතින් කටයුතු කරන මොහොතකයි සංකාරයක් කළොත්ම පමණයි විඥාන ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ. බුද්ධ දේශනාවක සංකාරපච්චයා විඥාන. විඥාන ශක්තියෙන් කටයුතු කළොත් පමණයි අර තමන්ට ලැබිච්ච සුඛ වේදනාව පිනවා ආස්වාදනය කරලා රාගානුසය උපදවා ගන්න. තමන්ට උපදිච්ච දුක් වේදනාව විඳවා ආස්වාදනය කරලා පටිඝානුසය උපදවා ගන්න. තමන් තුළ ඉපදිච්ච අදුක්කම සුඛ වේදනාව මන ආස්වාදනය කරලා අවිජ්ජානුසය උපදවා ගන්න. ඒක නිසා පින්නතුනි හොඳට තේරුම් ගන්න ඕනේ මිනිස්සේ හැටියට
මේ අනුසය උපදවන්නට සංඛාරසිතකින් කටයුතු කරන වර්තමාන මොහොතකමයි අනුසය නොඋපදවාස් කරන්නට සංඛාරය නිරෝධ කරන්නට අනුස්සති වැඩි යුත්තේ අනුස්සති වැඩිය හැක්කේ. මෙන්න මේකයි බුද්ධ දේශනාවේ ක්‍රමය. එතකොට මේ බුදුහාමුදුරුවෝ කවදාකත් කිසිම වෙලාවක මේ ශුද්ධවන්තයෙක් බිහි කරන්න දහමක් දේශනා කළේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. කිසිම වෙලාවක මේ බුදුහාමුදුරුවෝ මේ ශුද්ධවන්තයෙක් සුද්ධිය පිණිස කටයුතු කරන කෙනෙක් වැරදි නොකරන්නෙක් බිහි කරන්න නෙමේ ධර්මයේ දේශනා කළේ. මේක ටිකක් කල්පනා කරන්න ඕන දෙයක්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ වරද හැටියට තේරුම් අරගෙන වරදෙන් මිදී නිදහස් වෙන්න. දැන් සුද්ධවන්තයෙක් නම් ඒ පුද්ගලයා බලන්නේ පුළුවන්ම තරම් කිලුටු නොවි ඉන්න. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ කිලුටු වීම හේතුවක ඵලයක්. හේතුව ගහලා බිඳලා ආස් කළොත් කිලුටු වීම නවතිනවා. කිලුටු වීම නවතිනවා. එතකොට දැන් අර කිලුටු නොවි සුද්ධවන්තයෙක් බවට පත් වෙන්න තීරණය කරන කල්පනා කරන උත්සාහ කරන පුද්ගලයා තමා මේ දුක් පැවැත්මට හේතුව හරියට තේරුම් ගන්නේ නැතුව අත්තිකිල මතාන් යෝගී දේවල් කරන්නේ. ඒ පුද්ගලයා මේ නිවන් දකින්න කියලා හිතාගෙන භාවනා කරන්න ගල් පිළිමයක් වගේ ඉඳගෙන ඇහැ වහ ගන්න. කන වහ ගන්න. නාසය වහ ගන්න. දිව වහ ගන්න. කය වහ ගන්න. ඒ පුද්ගලයා මන අරමුණු මෙනෙහි කිරීම తాවකාලිකව අත්හරිනවා. එතකොට දැන් කීයටවත්ම කිසිම පුද්ගලයෙක් තුල මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කියන කෙලෙස් මුල් තුනක් මලකට තට්ටු තුනක් මුල් බැහැගෙන ආශේ හැටියට තියෙන තාක්කල් අර මම කියපු සුද්ධවන්තයා වෙන්න බෑ. වෙන්න උත්සාහ කළාට තාම රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුල් බැහැගෙන තියෙනවා නම් වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝම දේශනා. ඒක නිසා මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කළේ සීල විසුද්ධිය පිණිස නෙමෙයි. හැබැයි අද බුද්ධ ආගමේ තියෙන්නේ ඔබ කවුරුණත් බුද්ධ ආගම අදහන පුද්ගලයෙක් හැටියට කල්පනා කරන්නේ මේ සීල විසුද්ධියක් ලැබලා සුද්ධවන්තයෙක් බවට පත් වෙනවා. ඒකයි අර ඒරප්පත් හාමුදුරුවෝ සීල විසුද්ධියෙන් සුද්ධවන්තයෙක් බවට පත් වෙන්න උත්සාහ කළා. හැබැයි මේ එක තැනකින් ගහක අත්තක කොලයක් කැඩිලා ඒකෙන්ම සුද්ධභාවය නැති කරගත්තා කියලා දෘෂ්ටිගත වෙලා අපාය ගියා. එහෙම එකක් මේ සුද්ධවන්තයෙක් වීම හෝ සුද්ධභාවයෙන් මිදී නිදහස් වීමක් හෝ සීල විසුද්ධියටපත් වීමක් හෝ බුදුහාමුදුරුවෝ කවදාවත් කොතැනකදීවත් කොහොමදවත් දේශනා කරලා නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ එකක් දේශනා කළා. මිනිසෙක් හැටියට තමන්ට මේ විමුක්ති ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්න ඕන. විමුක්ති ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්න නම් දැන් අර මිනි 999ක් මරපු අඟුලිමාල අඟුලිමාල සුද්ධවන්ත එන්නේ නෙමෙයි. මිනි 999ක් නෑ. හැබැයි අඟුලිමාලට පුළුවන් වුණා මේ ආගන්තුක උපකලෙස් එකතු කර ගැනීම නවත්තගත්ත හින්දා ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්ත හින්දා ඇතුළාන්තය අධ්‍යාත්මය පූර්ණ වශයෙන්ම පිරිසිදු කරගන්න.
ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාත් කල්පනා කරගන්න ඕනේ අඟුලිමාල මිනී 999ක් මරලත් මේ ඇතුළාන්තයේ පිරිසිදු කරගන්න සමත් වුණා. ඔබ මිනී 999ක් මරලා නැහැ. ඔබටත් පුළුවන් ඇතුළාන්තයේ අධ්‍යාත්මය පිරිසිදු කරගන්න. ඒක නිසා මේ බුදුහාමුදුරුවන්ව ඝාතනය කරන්න ආපු දුනු ආයෝ දුනු ඊතල බිම තියලා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ආගන්තුක උපකලේශ එකතු කිරීම නවත්තගෙන ඇතුළාන්තය පිරිසිදු කරගත්තා. ඔබ කාටවත් දුනු ඊතල අරන් ගියේ නැහැ. ඒක නිසා මේ සුද්ධවන්තයෙක් බවට පත් වෙන්න අර බමුණන්ගේ තියෙන අදහසට වඩා එහා ගිය ඒකට වඩා වෙනස් වෙච්ච වෙනමම ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ අනුසය අස්කිරීමෙන් ආසාවක් ඒ කරන්න පුළුවන්. අනුසය අස්කිරීමෙන් ඇතුළාන්තය පිරිසිදු කරගන්න පුළුවන්. එතකොට අනුසය අස් කරන්න නම් යම් කිසි කෙනෙක් තමන්ගේ හිතේ සංකාරයක් උපදින්නට එන වර්තමාන මොහොත සංකාර සිතින් කටයුතු කරන මොහොත හරියට තේරුම් අරගෙන මේ සංකාර සිතටයි අනුසති වඩන්න. සංකාර සිතටයි අනුසති වඩන්න. ඉතින් ඒක නිසා මේ සංකාර සිත හැටියට උපදිනකොටම තේරුම් ගන්න පුළුවන් නම් ඒ සංකාර සිත ප්‍රිය දෙයට ඇලීමේ චේතනාවක් නම් වහාම අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. සංකාර සිත අප්‍රිය දෙයට ගැටීමේ චේතනාවක් නම් වහාම මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. සංකාරසිත ප්‍රියාප්‍රියාතර සංසන්දනය කරන මනින චේතනාවක් නම් වහාම මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. එතකොට අනුස්සති වඩන්න කටයුතු කරන පුද්ගලයා හතර ආකාරයකටම මේ වැඩේ තේරුම් ගන්න ඕනේ. වර්තමාන මොහොතක අලුතෙන් උපදින්නට එන රාගය, ද්වේෂය, මෝහය නෝපදවාම අස් කරන්නටත් අතීතයේ උපදවාගත් රාගය, ද්වේෂය, මෝහය නැවත නැවතත් අලුත් වැඩියා කරමින් මෙනෙහි කරමින් නැවත තවදුරටත් පවත්වාගෙන යෑම නවත්තන්නටත් ඒ වගේම යම් කිසි අවස්ථාවක අනුස්සති වඩලා ඇතුළාන්තය පිරිසිදු කරගත්තා නම් ඒ පිරිසිදු කරගත්ත ඇතුළාන්තය යලි කිලුටු වෙන්නට නොදෙන්නත්. කිලුටු වෙන්න එනවා නම් වහාම ඒ කිලුටු වෙන දේ නවත්තලා එතනම ඇතුළාන්තය පිරිසිදු කරගන්නට. හතර ආකාරය. නෝපන් රාගය, ද්වේෂය, මෝහය උපදින්නට එන අවස්ථාවෙම නෝපදවන්නටත් මෙතෙක් සසරේ උපදවා ආපු රාගය, ද්වේෂය, මෝහය තවදුරටත් උපදවීම නවත්තලා පහා තබන්නටත් ඇතුළාන්තය මෙතෙක් කිලුටු කර ආපු ඇතුළාන්තය දැන් පිරිසිදු කරගන්නටත් පිරිසිදු කරගන්න ඇතුළාන්තේ යලි කිලුටු වෙන්නට නොදෙන්න. පිළිටු වෙන්නත් නොදෙන්න ඕනේ. දැන් පිරිසිදු කරගත්තාම යම් මොහොතක ඊගාව මොහොතේ ආයෙ පිළිටු කරගත්තොත් වැඩේ වැරදි. එතකොට යම් කිසි පුද්ගලයෙක් මේක හොඳට තේරුම් ගත්තා නම් සංකාරසිතක් උපදින්නට එනකොට මේ අනුස්සති වඩන්න ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා. මේකට විශේෂ තැනක්, බිමක්, ඉරියව්වක් ආරණ්‍යයකට යන්න ඕනේ. ගහක් මුලකට යන්න ඕනේ. කනතකට යන්න ඕනේ. ගල් පිළිමයක් වගේ ඉන්න ඕනේ නැහැ. ගෙදර එක්ක කතා කරන එක නවත්තන්න ඕනේ නැහැ. උදකලා වෙන්න ඕනේ නැහැ.
කිසිම දෙයක් ඒවා කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මේ අනුස්සති වැඩිම ස්ත්‍රියකටත් පුරුෂයෙකුටත් බාල කෙනෙකුටත් මහලු කෙනෙකුටත් ගිහියෙකුටත් පැවිද්දෙකුටත් කාටත් එකම ආකාරයකට එකම කර්මස්ථාන එකම වචන වලින් එකම විදියට ගියා දුන්නා. ගිහි අනුස්සති වෙනමත් පැවිදි අනුස්සති වෙනමත් දෙකක් කිව්වේ නැහැ. ස්ත්‍රී අනුස්සති වෙනමත් පිරිමි අනුස්සති වෙනමත් දෙකක් කිව්වේ නැහැ. ඒක නිසා අපි නිකම් පොඩි උදාහරණයක් ගත්තොත් බුදුහාමුදුරන්ගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් මහාන වුණා. ආනන්ද හාමුදුරුවෝ නන්ද හාමුදුරුවෝ දෙන්නෙක් මහාන. තව එක සහෝදරයෙක් මහානාම ශාක්‍යයා මහාන වුණේ නැහැ. එයා රජ වුණා. එයාට රජමාලිගාවට ගිහින් අනුස්සති වඩන්න ඕන කියලා ගියා දීලා. මහාන වෙච්ච එක්කෙනාට ආරාමෙදී අනුස්සති වඩන්න ඕන කියලා ගියා. දැන් අර මහාන නොවිච්ච එක්කෙනාට කියපු දේවල්ම ඒ වචන වලින්ම ඒ විදිහටම මහාන වෙච්ච එක්කෙනාට කිව්වා එක කැලලක්වත් වැඩියෙන් කිව්වෙත් නෑ අඩුවෙන් කිව්වෙත් නෑ. එහෙමනම් හොඳට තේරුම් ගන්න ඕන ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් බාල වුණත් මහලු වුණත් ගිහි වුණත් පැවිදි වුණත් ධර්මයේ ගොඩාක් දන්න කෙනෙක් වුණත් ධර්මයේ ටිකක් දන්න කෙනෙක් වුණත් අනුසය උපදවන්නේ එකම ආකාරයකටයි අනුසය අස්කරන්න තියෙන්නේ එකම මාර්ගයක්. මේ එකම මාර්ගය හරියට තේරුම් ගන්නයි ටිකක් බැරෑරුම් වෙන්නේ. හැබැයි තේරුම් ගත්තාම මේක භාවිතයට ගන්න එක බොහොම සරල පහසු දෙයක්. ඒක නිසා මේක තේරුම් ගන්න නම් අපි දැන් තේරුම් ගන්න ඕනේ රාගයක් උපදින්න එනවා. මේ රාගානුසය හේතුවක් නැතුව උපදින්නේ නැහැ. එකපාරට උපදින දෙයක් නෙමෙයි. අහම්බෙන් උපදින එකකුත් නෙමෙයි. මේ රාගානුසය උපදින්නට හේතුව බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ වචනෙන්ම කිව්වා. වචනෙන්ම කිව්වා රාගානුසය උපදින්නට හේතුව වෙන්නේ නිදාණය වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ තමන් තුල තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට අරමුණු වෙන යම් නිමිත්තක් කෙරෙහි සුන්දර බවක් සුබ බවක් ඇති වෙනවා නම් අන්නේ සුන්දර බව සුබ බව හේතු වෙලා ප්‍රත්‍ය වෙලා රාගානුසය උපදිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. මේ හේතුව ගහලා බිඳලා අයින් කරන්න පුළුවන්. හේතුව ගහලා බිඳලා අයින් කරන්න නම් යම් ආකාරයකට මේ සුන්දර බව සුබ බව සුචි බව අත්හරින්නට ක්‍රියාකාරකමක් කරන්න. සුන්දර බව සුබ බව සුචි බව අත්හරින්නට ක්‍රියාකාරකම බුද්ධ දේශනාවේ කිව්වා අසුභානුස්සතිය. එතකොට අසුභානුස්සතිය කිව්වේ මොකක්ද? සුන්දර බව සුබ බව සුචි බව අත්හරින්නට වඩන අනුස්සතිය. සුන්දර නොවන බව සුබ නොවන බව සුචි නොවන බව තේරුම් ගන්න අනුස්සතිය. දැන් මේක කරන්ඩ අපි හිතමු සුන්දර වුණේ සුබ වුණේ ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් නම් පුද්ගලයෙක්. මේ ස්ත්‍රී රූපය හෝ පුරුෂ රූපය බුදුහාමුදුරුවෝ සත්ව පුද්ගල සංඥාවෙන් ඝන සංඥාවෙන් මෙනෙහි කරන්නේ නැතුව විභජනය කරා බෙදලා බැලුවා. බෙදලා බලන්න ඕන කියලා මඟ පෙන්නුවා. කෙස් ගොඩක්, ලොම් ගොඩක්, නියපොතු ගොඩක්, දත් ගොඩක්, කේසහ, ලෝමා, නඛා, දන්තා, තචෝ, මාංශන්, ආහාරු, අට්ටි මේ විදිහට බෙදලා විග්‍රහ කළා. බෙදලා බැලුවාම සුන්දර බව, සුබ බව, සුචි බව අත්හරින්න පුළුවන්. සුන්දරයි, සුබයි, සුචි කියලා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මේ බෙදලා බලන්න තියෙන රූපයම ඒකකයක්සේ ඝන සංඥාවෙන් සත්‍යයක් හැටියට පුද්ගලයෙක් හැටියට රූමතෙක් හැටියට ගත්තාමයි හිතේ සුන්දර බවක් සුබ බවක් සුචි බවක් උපදිනවා. එතනම බෙදලා බැලුවොත් සුන්දරයි සුබයි කියලා ගන්න දේ
සුන්දර බව, සුභ බව, සුචි බව අත්හරින්න පුළුවන්. අසුභය අනුගාසනා කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් මේක හරියට කළොත් එතනම උපදින්නට එන රාග ගතිය සමතේටපත් වෙනවා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේ අසුභානුස්සතිය වඩනවා කියන්නේ සුන්දර බව, සුභ බව අත්හරිනවා මිසක පිළිකුල් කරනවා නෙමෙයි. අද සම්මතයෙන් තියෙන්නේ මේ කය අසුභයි 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 කියලා උදේ 6ට විතර වචන ටිකක් කියවාගෙන බුදුහාමුදුරුවෝ කීයටවත්ම මේ ශරීර කූඩුව ඒ වගේ නිග්‍රහයටපත් කළේ නැහැ, හැලු කළේ නැහැ. මොකද මේ ශරීර කූඩුව බොහෝ ආනිසංස තියෙනවා. බොහෝ උපකාරයක් තියෙනවා. දැන් ඔබට ගෙදරින් නික්මිලා මෙතෙන්ට ඇවිල්ලා ඉඳගෙන මේ කියන ඒවා අහගෙන ඉන්න ඕක උපකාර වෙනවා. ඔය ශරීර කූඩුව. දැන් සම්පූර්ණයෙන්ම ඒක පාර්ශවීයෝම ශරීර කූඩුව නිග්‍රහයටපත් කළොත්, පිළිකුල් කළොත් සම්පූර්ණයෙන්ම එතන ද්වේෂයක් තියෙනවා. ඒකින්ද මේ පිළිකුල් කිරීම ද්වේෂ සහගත ක්‍රියාවක්. බුදුහාමුදුරුවෝ දේශනා කරේ පිළිකුල් කරන භාවනාවක් නෙමේ. සුන්දර බව, සුචි බව, සුභ බව අත්හරින්නට මේ සුන්දරයි, සුභයි, සුචි කියලා ගන්න දේවල් වලම ඇත්ත ඇති සැටියෙන් මෙනෙහි කරන්න. සුන්දර නොවන බව, සුචි නොවන බව, සුභ නොවන බව තේරුම් ගන්න. ඒ සඳහායි බෙදලා බලන්න. එතකොට පුද්ගලයේ රූපයක් නම් ඒ විදිහට බෙදලා බලනවා. භෞතික ලෞකික ද්‍රව්‍යයක්, වස්තුවක්, අවස්ථාවක් නම් ධාතු මනසිකාරයෙන් බෙදලා බලන්න. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ධාතු මනසිකාරයෙන් බෙදලා බලලා ඔය ගේ දොර ඉඩකඩම් යාන වාහන ආදී භෞතික ලෞකික දේවල් කෙරෙහි තමන්ගේ හිතේ උපදින සුන්දර බව, සුභ බව, සුචි බව එතනදීම ධාතු මනසිකාරයෙන් මෙනෙහි කරලා අත්හරින්න ඕනේ. සුන්දර බව, සුචි බව, සුභ බව අත්හරිනවා නම් රාග ගතිය සමතේකටපත් වෙනවා. ඒකින්දයි කිව්වේ අසුභානුස්සතිය වැඩුවොත් රාගය සමතේටපත් වෙනවා කියලා. ඒ වගේමයි තරහක්, වෛරයක්, ද්වේෂයක්, ක්‍රෝධයක් එනකොට තරහින් නිදහස් වෙන්නට මෛත්‍රියෙන් හිත පුරව ගන්න. තරහ ගන්න පුද්ගලයාටත් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සුවයක් වේවා, සැනසීමක් වේවා, ඒ පුද්ගලයාටත් යථාභූත ඥාන දර්ශනය ලැබේවා කියලා අවංකව, පිරිසිදුව, චේතනාන්විතව මෙත්තාවක් ප්‍රායෝගිකව හිතේ මතුවෙන ආකාරයෙන් මෙනෙහි කරන්න. නැතුව මේ වචන ලැයිස්තුව කටපාඩම් කරගෙන කාට හරි කායක හරි තරහක් එනකොට නිකන් වචන කියෙව්වට වැඩක් නැහැ. වචන කියෙව්වට වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං කියලායි බුදුහාමුදුරුවෝ කිව්වේ. මේ මනස පාවිච්චි කරලා අවංකව, පිරිසිදුව, අප්‍රමාණ චේතෝ විමුක්තියක්, මෙත්තාවක් හිතේ මතු කරගන්න ඕනේ, පතුරවන්න. කොයි වෙලාවෙද? තරහක් එන වෙලාවේ තරහෙන් මිදී නිදහස් වෙන්න. එතකොට රාගයක් එන වෙලාවේ රාගයෙන් මිදී නිදහස් වෙන්නට අසුභානුස්සතිය වඩන්න ඕනේ. ද්වේෂයක් එන වෙලාවේ ද්වේෂයෙන් මිදී නිදහස් වෙන්නට මෙත්තානුස්සතිය වඩන්න. ඒ වගේමයි මෝහයක් හිතට එනකොට අර රාගයේ, ද්වේෂය දෙකේමත් මෝහය ක්‍රියාත්මක වෙනවා. මෝහයක් උපදින්නට එනකොට මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න. එහෙමනම් මේක දැන් මම කිව්වා රාගයක් එනකොට අසුභානුස්සතිය වැඩුවොත් රාගය සමතේටපත් වෙනවා. ද්වේෂයක් එනකොට මෙත්තානුස්සතිය වැඩුවොත් ද්වේෂය සමතේටපත් වෙනවා. මේ සමතය తాවකාලිකයි. සමතය ප්‍රමාණවත් නැහැ මෝහ මුල උදුරන්න. එහෙමනම් මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල කියන කෙලෙස් මුල් තුන උදුරන්න නම් ඔය සමත භාවනාවක් කරන වෙලාවෙම ඒ කර්මස්ථානයටම, ඒ අරමුණටම, එතැනටම අදාළව
මරණානුස්සති බුද්ධානුස්සතිත් වඩන්නම ඕනේ. මරණානුස්සතිය වඩනවා කියන්නේ මේ ජීවිතං අනියතං මරණං නියතං කියලා මරණය සිහිපත් කර කර ඉන්න තියෙන එකක්. මරණය සිහිපත් කර කර ඉන්න තියෙන එකක්. මෙතන ඊට වඩා එහා ගිය පරමාර්ථයක් තියෙනවා. මේ මරණය කියලා වචනයක් නැහැ මෙතන. මෙතන තියෙන්නේ මරණ අනුස්සතිය. මරන්න ඕනේ. මොනවද මරන්නේ? තමන්ගේ හිතේ යම්කිසි අරමුණක් කෙරෙහි යමක් නිච්ච වෙනවා නම් සුඛ වෙනවා නම් අත්ථ වෙනවා නම් අනිච්චානුපස්සනා කරලා නිච්ච බව මරා දාන්න. දුක්ඛානුපස්සනා කරලා දුකෙන් කෙලවර වෙන බව අනුපස්සනා කරලා සුඛ බව මරා දාන්න. සැපවත් සිතින් දිගටම පවත්වගෙන යෑම මරා දාන්න. අනාත්ම අනුපස්සනා කරලා විපරිණාමයටපත් වෙන බව තේරුම් අරගෙන අවිපරිණාමී ලෙස ගන්න එක මමත්වයෙන් ගන්න එක නවත්තන්න. එතකොට මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගෙන යමක් කෙරෙහි හිතේ ක්‍රියාත්මක වෙන නිච්ච බව සුඛ බව අත්ථ බව මරා දානවා නම් අනුනේතනයි නියමම නිවැරදිම මරණානුස්සතිය වැඩි. නැතුව මේක මේ ජීවිතං අනියතං මරණං නියතං කියලා තීරණය කිරීම නෙවෙයි. එතකොට මේ මරණානුස්සතිය යම් කිසි කෙනෙක් භාවිතයට ගන්නවා නම් බහුලව භාවිතයට ගන්නවා නම් ඒ පුද්ගලයා තුළ බුද්ධානුස්සතිය ඉබේම වැඩෙනවා. ඒ පුද්ගලයා මරණානුස්සතිය වඩනකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්නකොට මේ විපරිණාමයටපත් වෙන බව හරියටම තේරුම් තේරුම් ගන්නකොට කිසිවකට මෙතෙක් කල බැඳි බැඳි ආවට දැන් බැඳෙන්නේ නැහැ. නොබැඳී මිදී නිදහස් වෙනවා. නිබ්බිදා කියන தത്വයටපත් වෙනවා. මෙතෙක් කල ඇලි ඇලි ආපු පැවැත්මට දැන් ඇලෙන්නේ නැහැ. නොඇලී මිදී නිදහස් වෙනවා. විරාගා කියන தത്വයටපත් වෙනවා. මෙතෙක් කල සමුදය උපදවා හිතෙන් රෝධ ගගහ ආපු දුක් පැවැත්මට දැන් අලුතෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. නිරෝධා කියන தത്വයටපත් වෙනවා. රෝධයම රෝධ ගැහිම සමුදය උපදවීම නවත්තනවා. මෙතෙක් කල අලුතෙන් බැඳි බැඳි ආස්වාදනය කරපු පැවැත්ම දැන් අලුතෙන් ආස්වාදනය කරන්නේ නැහැ. පටි නිස්සග්ගා කියන தത്വයටපත් වෙනවා. පටිය බැම්ම බැඳීම ගැලවිලා යනවා. එතකොට මේ නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියන වචන හතරකින් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ පරමාර්ථය බුද්ධානුස්සතිය. භව උදුරා දමන අනුස්සතිය. මේ භව උදුරා දමන අනුස්සතිය පියවර හතරම ඉබේම පූර්ණේ වෙනවා මරණානුස්සතිය හරියට වැඩුවොත්. හැබැයි මරණානුස්සතිය හරියට වඩන්නේ නැති පුද්ගලයා තුල බුද්ධානුස්සතිය පූර්ණේ වෙන්නේ නැහැ. ඒක නිසා රාගසිතක් උපදින්නට එනකොට අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. ද්වේෂසිතක් උපදින්නට එනකොට මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. මෝහසිතක් උපදින්නට එනකොට මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. මේක වඩන්න ඕනේ රාගසිතක් උපදින්නට එන බව තේරුම් අරගෙන ඒ රාගසිත උපදින්නට පෙර ඒ රාගසිත උපදින්නට නොදී අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. ද්වේෂයක් උපදින්නට එනකොට ඒක උපදින්නට එන බව තේරුම් අරගෙන උපදින්නට පෙර උපදින්නට නොදී මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. මෝහසිතක් උපදින්නට එනකොට ඒ උපදින්නට එන බව තේරුම් අරගෙන උපදින්නට පෙර උපදින්නට නොදී මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. එතකොට මේක ක්‍රමානුකූලව භාවිතයට ගන්නකොට බහුලව භාවිතයට ගන්නකොට මේක පුරුදු වෙනකොට පුහුණු වෙනකොට පදම් වෙනකොට
අන්න ඒ යෝගාවචරය තුළ ඉන්ද්‍රිය සංවරය ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය සංවරය ක්‍රියාත්මක වෙන පුද්ගලයා අහක යන කුණු අලුතෙන් ඇතුළට ගන්නෙ නැහැ. අහක යන කුණු අලුතෙන් ඇතුළට ගන්නෙ නැති පුද්ගලයා තුළ අනුසය අලුතෙන් උපදින්නේ නැහැ. අනුසය අලුතෙන් උපදින්නේ නැති පුද්ගලයා තුළ මේ අනුසය අලුතෙන් උපදවීම නවත්තන්නට පෙර නොදන්නා කාලේ අඥාන කාලේ උපදවපු සියලු ආශය විපරිණාමයටපත් වෙනවා. ඒවැ ශක්තිය අහෝසි වෙනවා. ඒ අනුව ඇතුළාන්තයේ අධ්‍යාත්මය පූර්ණ වශයෙන්ම නික්ලේශී තත්වයකට පත් වෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේක උපමාවකින්ම කිව්වා. අනුසය උපදවන පුද්ගලයා අනුසය නොඋපදවන පුද්ගලයා, අනුසය අස්කරන පුද්ගලයා දෙන්නගේ වෙනස. දැන් අනුසය උපදවන පුද්ගලයා බුදුහාමුදුරුවෝ උපමා කළා දැල් වෙන පහනකට අලුතෙන් තෙල් දානවා, අලුතෙන් තිර දානවා වගේ. මේ දැල් වෙන පහන තමයි දුක් පැවැත්ම. මේ දුක් පැවැත්ම නැමැති පහන් දැල්ල දිගින් දිගටම පවත්වගෙන යන්නට රාගානුසය එකතු කරනවා කියන එකයි අර පහනට තෙල් දානවායි කිව්වේ. පහනට තිර දානවායි කිව්වේ පටිඝානුසය අලුතෙන් එකතු කරනවායි කියන එක. එතකොට මේ පහනට අලුතෙන් තෙල් දාන එක, පහනට අලුතෙන් තිර දාන එක නැවැත්තුවාම එකතු කරපු තෙල් තිර දහනය වෙලා පහන නිමිල යනවා වගේ රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය අලුතෙන් එකතු කිරීම නැවැත්තුවොත් අතීතයේ එකතු කරගත්ත කාමාශය, භවආශය, අවිජ්ජාශය ඒවා ශක්තිය අවසන් වෙලා අහෝසි වෙනවා. මෙන්න දෙපැත්ත. එතකොට පහනට තෙල් දාන, තිර දාන පුද්ගලයා දිගින් දිගටම පහන් දැල්ල පවත්වගෙන යනවා. ඒ වගේ තමයි රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය එකතු කරන පුද්ගලයා, උපදව ගන්න පුද්ගලයා දිගින් දිගටම රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම පවත්වගෙන යනවා. රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය එකතු කිරීම නවත්තන, අනුසය අස්කරන, අනුසති වඩන පුද්ගලයා, පහනට අලුතෙන් තෙල් දාන එක, තිර දාන එක නවත්තන පුද්ගලයා අර දැම්මූ තෙල් තිර දාහනේ වෙලා පහන නිවි යන්නාසේ අනුසය අලුතෙන් එකතු කිරීම නවත්තපු පුද්ගලයා, නවත්තන පුද්ගලයා තුළ එකතු කරගත්ත ආශය ශක්තිය ගෙවිලා විපරිණාමයටපත් වෙලා ඇතුළාන්තයේ අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. නික්ලේශී තත්වයකටපත් වෙනවා. ඒ පුද්ගලයා තුළ රාග බැම්ම කැපෙනවා, ද්වේෂ බැම්ම කැපෙනවා, මෝහ බැම්ම කැපෙනවා. රාගක්කය වෙනවා, දෝසක්කය වෙනවා, මෝහක්කය වෙනවා. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ නිවන, විමුක්තිය, නිදී නිදහස් වීම කිව්වේ මෙන්න මේ ඇතුළාන්තයේ අධ්‍යාත්මය පූර්ණ වශයෙන්ම නික්ලේශී තත්වයකට පත් කරගෙන රාග බැම්ම රාග මුල කපා දැමීම, ද්වේෂ බැම්ම ද්වේෂ මුල කපා දැමීම, මෝහ බැම්ම මෝහ මුල කපා දැමීම. ඒ සඳහා කල යුත්තේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් සංකාරසිතක් උපදින අවස්ථාවේදී සමත විපස්සනා යුගනන්දව. ඒ කිව්වේ රාගසිතක් උපදින්නට එනකොට අසුභානුස්සතිය වඩනවා නම් සමතයටපත් වෙනවා. මරණානුස්සති, බුද්ධානුස්සතිත් වඩනවා නම් විපස්සනා පූර්ණය වෙනවා. ද්වේෂයක් උපදින්නට එනකොට මෙත්තානුස්සතිය වඩනවා නම් සමතයටපත් වෙනවා. මරණානුස්සති, බුද්ධානුස්සතිත් වඩනවා නම් විපස්සනාව පූර්ණයි. එතකොට විපස්සනා කිව්වේ වැරදි දේ වෙන් කරලා ප්‍රහාණය කරලා අස්කර. ඒක කළොත් රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ඉදිරියට. ඒක නිසා මේවා හොඳට තේරුම් අරගෙන රාගසිතක් උපදින්නට එනකොට අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්ඩ, ද්වේෂසිතක් උපදින්නට එනකොට මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්ඩ,
මෝහසිතක් උපදින්නට එනකොට මරණානුස්සති බුද්ධානුස්සති වඩන්ඩ මේ සඳහා ආරම්භයක් ගන්න මේක දිගින් දිගටම පුරුදු කරගන්න පුහුණු කරගන්න හිත ඒ සඳහා පදම් කරගන්න. හිත ඒ සඳහා පදම් කරගන්න පුද්ගලයා තුල සතර සතිපට්ඨානය පූර්ණේ වෙනවා, සත්බොජ්ජංග පූර්ණේ වෙනවා. ඒ පුද්ගලයා බුද්ධ ශක්තියට අනුගත වුණොත් මගපල ලබනවා. මගපල ලබන්නට සුදුසුෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙනම් අපි දැන් මේ ධර්ම දේශනාව මෙතකින් අවසන් කරලා අවසාන යුතුයකම් සහ වගකීම් හැටියට ඔබ සියලු දෙනාගේ නම් සංසාරගතව පරම්පරාගතව මේ පරිලෝකයේ බොහෝ ඥාති මිත්‍රාදී දෙවි දේවතා භූතයන් වේදයන් ආදී පරදත්තුම ජීවීන් ඔබකින් අනුමෝදන් කරන දෙයක් නොසිල්ලෙන් බලාගෙන ඉන්න නැති ඒ සියලු දෙනාගේ අනුකම්පා සහගත සිතක් ඇතුළු ඉන්දේ ඕනකින් බාරනෝනකින් අනුමෝදන් කරනවා. ඒ අනුසී වූ දෙවි දේවතාවුන් වහන්සේලාට සියලු භූත ප්‍රේත පිසාචාදී වූ අමනුෂ්‍ය කොටස තිරිසන් අපාගත සතර අපාගත සත්ත්ව කොටස අසන්නතර දුරාන්තරයේ වලින්නා වූ අනන්ත අප්‍රමාණ සත්‍යයන්ට අනුකම්පාසිතට සුපින් අනුමෝදන් වේවා. මේ පුණ්‍ය ශක්තිය වගේ මේ සියලු සත්‍යයෝ සසර දුකින් මිදී දහසවන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා, නිශ්චය වේවා, හේතු වාසනා. ඒ වගේම මේ ශ්‍රියාන් පෙරේරා කාලින්දියාවේ ශාන් ප්‍රමුඛ අංජන සහ ඒ පෞලේ සීල දෙනා විසින් විශේෂයෙන්ම මේ තන්තරමගේ නම් සංසාරගතව පරම්පරාගතව නිපරලෝකයේ සෑම සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ සියලු ඥාති මිත්‍රාදීන්ට කැපවුණු අනුමෝදන් කරලා මීට වසර දෙකකට පෙර මුගාපුරිය ආර්යවති පෙරේරා මහණියන්ට සෝපාල පෙරේරා කියන නම් සහ පියදාස දෙලුල් ස්වාමීන් ඇතුළු ඒ සියලුම නිපරලෝකයේ සෑම සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ සියලු ඥාති මිත්‍රාදීන්ට කැපවුණු අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මිදී නිදහසවන්න නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා, නිශ්චය වේවා, හේතු වාසනා. ඒ වගේම දේශිකේසාතලෙට නානායක උපකාර කර සෑම සියලු දෙනාම ඒ අංගයන් මේ වගේ සියලු ඥාති මිත්‍රාදීන්ට මම කැපවුණු අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මිදී නිදහසවන්න නිවන් සුවයෙන් සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා, නිශ්චය වේවා, හේතු වාසනා. මේ ගාථාවන් කියලා කිව්වේ ඉත්තාවචාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවචාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවචාචම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදා මේ ඥාතීනං හෝතු සිතා මුඤ්ඤාතේ. ඉදා මේ ඥාතීනං හෝතු සිතා මුඤ්ඤාතේ. ඉදා නෝ ඥාතීනං හෝතු සිතා මුඤ්ඤාතේ. ඉන්නා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාදමු සතං සමාදමු හොඳයි සියලු දෙනාගේ යහපතක් වේවා, සතුටක් වේවා, ශාන්තියක් වේවා. ධම්මාං ධම්ම රට්ඨදාවේ ශ්‍රී චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රසන්න කරගන්න පුළුවන්. මේ සියලු දහම් භාවනාව සම්පූර්ණ වේවා, නිශ්චය වේවා, හේතු වාසනා